අයිබෝන් ඉතින් අද ඔයාලට කියන්න යන පණිවිඩය තමයි මේ ජුනි 12න් පස්සේ හැමෝම අහනවා මොකද්ද විස්තරය වෙන්නේ කියලා. කියන්නේ රිපූජි දාන්න පුළුවන්ද මොකද්ද විස්තරය කියලා. ඒ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් රිපූජි දාලා ඒකෙන් සෝජෝර්ණ කරගෙන කරගත්ත කෙනෙක් වීඩියෝවක් දාලා තිබ්බා. ඉතින් මම ඔයාලට ඒක සම්පූර්ණ විස්තරයෙන් මේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ බලමු. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් දානවා දන්නේ දේවල් කතා කරන්න එපා කියලා. ඇත්තටම හරි දන්නේ නැහැ. දන්නේ නැති ඉඳ තමයි ඔන්න දන්න කෙනෙක් කරගත්ත කෙනෙක් කියපු හින්දා මම මේක දාන්නේ. ඉතින් එයාගේ වීඩියෝ බලලා අයිඩියා එකක් ගන්න. ඒකටත් බැලලා කමෙන්ට් දාන්න කමෙන්ට් දාන්න. ඉතින් අවුලක් නැහැ. මොකද සෝජෝර්ණේ ගත්ත කෙනෙක් ඒ කියන්නේ විස්තර ඇතුව පැහැදිලිව කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්නේ. ඉතින් මේ ඉන්න කට්ටිය ඉතින් ඔය මොන දේ කිව්වත් බයිනෝනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන කෙනෙක් බලන්න දෙයක් දැනගන්න ඕන කෙනෙක් දැනගන්න. එච්චරයි. මම ඔයිට කලින් වීඩියෝ මේ කලින් වීඩියෝ දැම්මා මේ සෝජෝර්ණයක් හදාගන්නේ කොහොමද කියලා. මේ කියන්නේ මෙහි ඇවිල්ලා හරි සනතෝරිය නීතියක් කියනතුව කපල්ලයක් හරි කොහොම හරි කවුරු හරි ආවොත් කොහොමද හදාගන්න කියන එක. කියන්නේ බබෙක් හදාගත්තොත් හදාගන්න පුළුවන් කියන එක. ඒකටත් බැනලා දාලා තිබ්බා. මම දන්නේ නැහැ මොකද බයිනවද කියලා. ඇත්තටම මේ බයින්න හේතුවක් නැහැ. වැඩක් නැත්නම් වීඩියෝ කරන බල පැත්තටලා ඉන්න ඕනේ. වැඩක් කරගන්න ඕන කිට්ට කරගන්න දෙන්නෙත් නැහැ. මේ අම්මාහාර જાතිය මිනිස්සු ඉන්නේ මන්ද මට නම් ඇත්තටම මා තරහක් තියෙන්නේ මේ වැඩක් නැත්නම් බලලා නොබල ඉන්න ඕන. හරිද? කියන්නේ මට මේකෙන් දෙයක් ගන්න නැත්තම් මං උනත් මං කාටවත් කමෙන්ට් දාලා මුකුත් හැරි ලියන්න යන්නේ නැහැ. නැත්තම් වෙන වීඩියෝ බලනවා කියලා එච්චරයි. ඉතින් ඒ විදිහට ඉන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ මේ මිනිස්සුන් මොනවා වෙලාද කියලා. ඉතින් අපි යන් අරකට මේ එහෙනම් ඕගොල්ලෝ වීඩියෝ බලන්න. බොන්ජෝර්නෝ කියලා කියන හැමෝටම ඉතින් පොඩි රිෆියුජි අප්ඩේට් එකක් දෙන්නේ මේ වීඩියෝ එක. එහෙම ගමන කට්ටිය මේ වීඩියෝ එක බලන්නේ. හරි. මේකයි විස්තරේ. ගොඩාක් අය මැසේජ් කරලා මගෙන් අහනවා ජූනි 12න් පස්සේ මොකද්ද වෙන්නේ? කියන්නේ 6 වෙනි මාසේ 12න් පස්සේ මොකද්ද වෙන්නේ? ඇත්තටම තම කේස් එකක් ගැන වැඩි දන්නේ නැහැ. නමුත් මම දැන් හොයන්න ගත්තා ඒ ගැන මොකද්ද මේ සිද්ධිය වෙන්නේ කියන එක. ඒ අතර මට සමහර වෙබ් පේජස් වගේ එකකින් ලින්ක්ස් වගේක් ඇවිල්ලා මම ඒව රීඩ් කරා. එතනදී මට පොඩි දේවල් වගේ දැනගන්න ලැබුණා. ඉතින් මම ඒ ටික කියන්නේ වීඩියෝ කරන්නේ. හරි. පුළුවන් නම් කට්ටිය ඉවරනම් මේ වීඩියෝ බලන්න. බලලා අවබෝධයක් ගන්න. මම හිතනවා කට්ටියට තේරෙන විදිහට මම කියන්නම්. මම හිතන්නේ මොනවද තේරෙයි කියලා සීන් එක. 2026 ජූනි 12න් පස්සේ මොකද්ද වෙන්නේ? ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ නීතියක් ගෙනල්ලා තිනවා. මෙන්න මේ නීතිය ඇනවුන්ස් කරලා තියෙන්නේ 2025 දෙසැම්බර් 18. මොකද්ද මේ නීතිය? මේක තමයි යුරෝපා සංගමයේ ආශ්‍රිත රටවල් ලැයිස්තුවට කවුන්සිලය සහ යුරෝපීය පාර්ලිමේන්තුව එකඟ වෙති. එකඟ වෙනවා කියලා තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ සේෆ් කන්ට්‍රීස්. සේෆ් කන්ට්‍රීස් යටතේ මේ අප්ඩේට් එක දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ සේෆ් කන්ට්‍රීස් මොනවාද? දැන් මෙතනදී මට අවබෝධුනේ ඇත්තටම කිව්වොත් එහෙම රිෆියුජි එකක් දාන්න රිෆියුජි එකක් ඇප්ලයි කරන්න ඒ රට ආරක්ෂිත නැහැ කියලා කියන්න ඕනේ මවුස් එක්ක ඉන්න ජීවත් වෙන්න. එතකොට මෙතනදී කරන්න යන්නේ මේගොල්ලෝ ඒ රටවල් ආරක්ෂිතයි කියලා ඔප්පු කරන්න හදන එක. රටවල් සෙට් එකකුත් තියෙනවා මේ ලියුමේ. මම ඒකත් කියන්න මොනවද රටවල් සෙට් එක කියලා. එතකොට මේගොල්ලෝ සම්මත කරන් තියෙනවා මේ රටවල් වල ඉන්න කට්ටියට රිෆියුජි ඇප්ලයි කරන්න කියපුවාම ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරලා මේගොල්ලන්ට රිසල්ට් එකක් දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකයි මේ ලෙජ් එකේ තියෙන ස්වභාවය. කියන්නේ ජූනි 12න් පස්සේ ඇප්ලයි කරන කට්ටිය ඉන්නෝනේ රිෆියුජි දාන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ දැම්මට පස්සේ ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරලා ඉවරලා රිසල්ට් එක ඉක්මනට දෙනවයි කියලා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය හිතන්නකෝ මේ ඇතකෙත් ඔය වුණා. ඉක්මනටම කමිෂන් දාලා ඉවරලා ෆේල් කරනවා නැත්නම් පාස් කරනවා ඒ වගේ. දැන් 12න් පස්සේ මේක තවත් තියුණු වෙනවා. ඇත්තම කිව්වොත් එහෙම 12න් පස්සේ වෙන්නේ අදාළ ඩොකියුමන්ට් එක රිෆියුජි දැම්ම ඇප්ලයි කරා කියලා හිතන්නකෝ. ඔයාට මාසයක් ඇතුළත ඔයාගේ විස්තර ටික ඉක්මනට මේවා කරලා ඔයක පාස්ද කො ෆේල්ද එහෙම ලයින් එකක් ගහලා ඉවරලා ඔයාව මෙහි ඉන්න සූසු එක්කේද නැති එක්කේද කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. මේක ඩෙන්මාර්ක් වල ඉන්න ප්‍රෙසිඩන්සි එක ඩෙන්මාර්ක් ප්‍රෙසිඩන්සි එකයි යුරෝප් යුනියන් එකයි පාර්ලිමේන්තු එකයි තමයි මේක තීරණය අරන් තියෙන්නේ. මොකද දෙකින් දෙකම සරණාගත වැඩි වෙන හින්දා මේගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. ඒකයි. ඉතින් මේක ස්වභාවය ඒකයි සීන් එක යන්නේ. ඉතින් ඒගොල්ලන් කිසිමට අදාළව සේෆ් කන්ට්‍රීස් ඒ කියන්නේ රිෆියුජි එකක් දෙන්න කලින් අර ඒ රට සේෆ්ද කියන එක බලන රටවල් සෙට් එකක් මේගොල්ලෝ ලෑස්තිගත කරලා තිනවා. ඒ අතර තියෙන්නේ බංග්ලාදේශයේ තියෙනවා, කොලොම්බියාව, ඊජිප්තුව, ඉන්දියාව, කොසෝවා කියලා රාජ්‍යයක් තියෙනවා. කොසෝවා, මොරොක්කෝ සහ ටියුනීසියාව. ඉතින් ওই ටික තමයි ඒගොල්ලෝ මේ රටවල් සේෆ් කියන එක තහවුරු කරලා තියෙන්නේ කිසිමට අදාළව ඒගොල්ලන්ගේ.
එතකොට පැහැදිලිව පේනවා මෙරල් සෙට් එකේ අනුව පාකිස්තානය නැහැ, ඒ වගේම නේපාල් නැහැ, ඒ වගේම ලංකාව නැහැ. මොකද මේගොල්ලෝ මේ EU කමිෂන් එකට අදාළව තමයි මේ රටවල් සේෆ් කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. බංග්ලාදේශ්, කොලොම්බියා, ඊජිප්ත්, ඉන්දියා, කොසෝවා, මොරොක්කෝ, ටියුනිස් ඔය සෙට් එක. එතකොට අපේ ලංකාවේ මේ හින්දා බය වෙන්න ඕනේද නැද්ද? මම නම් කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. තාමත් අපේ රට යන්නේ අන්සේෆ් කියන කැටගරි එක යටතේ. එන සේෆ් නැහැ. අපේ රටේ රිෆියුජි දාන්න පුළුවන් මට වෙන කේස් එක තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නේ දැන් මගෙන් කට්ටිය කතා කර අහනවා මොකද්ද මේ ජූනි 12 අප්ඩේට් එක මොකද්ද කින්ද මම මෙසේජ් කරලා අහනවා. ඇත්තටම දැනන් හිටියේ නැහැ මේ දැන් මේක රීඩ් කරන්න පටන් ගත්තේ. මේ සයිට් එක නම තමයි මේ සයිට් එක තියෙන්නේ consilium.europa.eu කියන සයිට් එකේ. මම සයිට් එකේ link එක ඕනනම් පල්ලෙන් දාන්නම්. ගිහිල්ලා බලන්න. ඒකේ තියෙන ඇසියුම් පොලිසි එක යටතේ ඒකේ තියෙන ජූනි 12 මොකද්ද අප්ඩේට් එක වෙන්නේ කියන එක සම්බන්ධව. ඔය පෝස්ට් දාන ඔය ගැන කතා කරන views ගන්න බලන් ඉන්නවම කියන්නේ. උඹලා දෙයක් කියනවනම් හොල බලලා දෙයක් කියපල්ලා. මම මේ සයිට් එක බලලාම කියන්නේ මමත් දන්නේ නැති කේස් එකක් හින්දා. මෙතනදී අපිට ගන්න සාරාංශය තමයි මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරන්න තමයි මේ 12 පස්සේ ඒගොල්ලෝ යන්නේ. ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරන්න යන්නේ. රිෆියුජි නවත්තලා කියලාවත් දෙන්නේ නැහැ කියලාවත් නෙමෙයි. සාධාරණ හේතුවක් තියෙනවා නම් අර කන්ට්‍රීස් වලට අදාළ අමතරව අපේ කන්ට්‍රීස් ටික ඕකේ. සාධාරණ හේතුවක් තියෙනවා නම් රිෆියුජි දාන්න පුළුවන්. මෙතනදී දැන් මම මේ වීඩියෝ කරද්දී ගොඩක් උඹට බයින්න ගහ ගන්න පුළුවන් උඹ රිෆියුජි ප්‍රොමෝට් කරන්න හදනවා කින්ද මන්ද කියලා. රිෆියුජියක් දාන්න ඇත්තම කතාව මේ ඩොකියුමන්ට් එකක් අවශ්‍ය හින්දා වැඩක් පළක් කරන් ඉන්න. හරිද? අපේ රට හොඳ නම් අපි ඇත්තටම යන රටවල එන්නේ නැහනේ. මේ අපි විතර නෙමෙයි. මැද පෙර දිග මේ ලෝකෙ කොහෙ හිටියත් මිනිස්සු රටවලට එන්නේ නැහැ අපේ රට හොඳයි නේ. අපේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා, අපේ රටේ වෙනස් එකක ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා මිනිස්සුලා රිෆියුජි එකට ඇප්ලයි කරලා මේ ජොබ් එකක් කරගෙන බලන්නේ. මෙතනදී රිෆියුජි ප්‍රොමෝට් කරන එක නෙමෙයි කරන්නේ. මේ අහපු දෙයට සොලියුෂන් එකක් දෙන්න මම උත්සාහ කරන්නේ. ඒකින්ද මම හිතනවා මේ කිව්ව දේ සරලව ලෝඩ් වෙන්න නැති කියලා හැමෝගෙම මෙතනදී වෙන්නේ ආව පාරක්ම කියන්නේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරන එක විතරයි වෙන්නේ. එතකොට ඉක්මන් කරලා රිෆියුජි කාඩ් දේවල් නැද්ද කියන එක තීරණය කරනවා ඒගොල්ලෝ. හරි? ඒක ඉස්සරහට නීති පොඩ්ඩක් වැඩි වෙයි. මම තව පෝස්ට් එක දැක්ක තව එකක් තියෙනවා මේ ඉස්සරහට කියන්නේ එක්සිට් එක සහ එන්ට්‍රි එක EES කියලා තියෙන්නේ. එන්ට්‍රි එක්සිට් සිකියුරිටි කියන එක. ඉස්සරහට අප්ඩේට් එකක් කරනවා සෑහෙන්ට ඒකේ. 12 පස්සේ එකක් වෙන්නේ මම හිතන්නේ. එතනදී වාට මේනට හොරෙන් එන්න බෑ. සහ මොකද ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් වල අමතරව ඔයාගේ ෆේස් එක එහෙම සෙරම ට්‍රැක් කරනවා. එහෙම සිස්ටම් එකක් කරනවා. ඒක ඉස්සරහටම කියන්නම් තව පොඩ්ඩක් හොයලා. ඉතින් උඹලා හැමෝටම කියන්නේ කලබල වෙන්න එපා. තාම මෙන්න රෙන්න පුළුවන් මිනිස්සුන්ට ඇවිල්ලා තමන්ගේ පාඩු වැඩක් කරන් ජොබ් එකක් කරන් එහෙම ගහන් ඉන්න පුළුවන්. 12 පස්සේ අප්ඩේට් දාපු කලින් කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය දැනුවත් කරන්න. මොකද උඹලා පෝස්ට් බලලා ගොඩක් කට්ටිය අපේ විස්තර අහනවා කතා කරලා මම සීන් එක ඇත්තටම නැති හින්දා මම විස්තර කියන්නේ නැහැ කාටවත්. ඒත් මේක දැන් කට්ටිය මේ අහන හින්දා මේක මම කරන්නේ නැත්තම මට මේ කිසිම අදාළත්වයක් නැහැ මේක. ඉතින් හැමෝටම කියන්නේ ජය වේවා වැඩ ටික හරින් කරගන්න හැමෝගෙම. ආයමත් කියනවා මේක මේ 12න් පස්සේ වෙන්නේ රිෆියුජි ප්‍රොසෙස් එක ඉක්මන් කරන එක විතරයි. සරලව කිව්වොත් එහෙම. ඒකේ මේ ගොඩාක් දේවල් සයිට් එකේ ගොඩාක් විස්තර තියෙනවා. මේ ගිවිසුම් කතා බහ කරලා ඒගොල්ලෝ මේ සම්මත කරගෙන ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් ගහලා එනම මන ඔක්කොම ටික. ඒ හින්දා ඒකනේ මම කියන්නේ. සරලව කිව්වොත් අරකයි වෙන්නේ. ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉක්මන් කරන එක විතරයි වෙන්නේ. එකෙන් ඔයා මෙහි ඉන්නවද නැද්ද කියන එක කරන්නේ ඒගොල්ලෝ ඒ මත. හැමෝටම ජය වේවා සුව වෙන්න හැමෝටම එන. චාව්.